අයිබෝන් හත්වෙනි සෆාරිය පිළිබඳ වීඩියෝ එක. හත්වෙනි සෆාරිය වාසනාවන්ත වේද අවසරවන්ත වේද අපි බලමු. අහපුව අපි අර සර්කඩා කියන බෆර් සෝන් එකේ නැත්තම් ප්‍රේරණ කලාපයේ ගේට්ටුවේ තමයි ඇතුළුනේ. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේදී සර්කඩා වලට අපි ගියා මේ චෝටි රාණි නැත්තම් චූටි රජින කියන ව්‍යාග්‍ර දේනුව හොයාගෙන එයා තමයි අර හරකෙක් මරලා තිබ්බේ. අපි අහපුව මේ පැත්තට යද්දි මේ වෙලාවේදී අපි දැක්කා ඒ හරකාගේ මලකුඩ තියෙනවා වෙල මැද්දේ. කොහොම හරි අපි තවත් දැන් මේ චෝටි රාණි පිළිබඳ බලාපොරොත්තු තියාගෙන ඒ හරිය කැරකෙද්දි අපි දැක්කා අඩි සලකුණු එයා වතුර වලක läගලා ඉඳලා අඩි තියෙනවා පොළවේ වතුරවත් වේලිලා නැහැ. ඒ කියන්නේ අපිට විනාඩි කිහිපයකින් එයාව මග ඇරලා තියෙන්නේ. අපි ඒ අය යන එන තැන් බල ඉඳදී අපිට පණවිඩයක් ආව අපේ වාහනයකින් චෝටි රාණි ඉන්නවා මේ පාරයිනේ ඉඳගෙන කියලා. එයා ඊට පස්සේ ගිහිලි කැලේ ඇතුලේ ඉඳගත්තා. අපරාධ හොඳට පාරයිනේ හිටපු සයිඩෙන් අර අනික් වාහන එහෙම කරන්න වෙලාව ගද්දි වෙන්න ඕනේ හරි වෙලා ඉවරයි. මෙච්චරයි. ඕන් ඔච්චර තමයි අන්තිමේ චෝටි රාණිගේ බලන්න පුළුවන් උනේ. මම කලින් වීඩියෝ එක සඳහන් කරා අපිට එක තැනක වෙලා ඉන්න බෑ. රීල් රූම් හතර ගාව ජංගම දුරකථනයක් තියෙනවා. ඒක GPS tracker එකක් තියෙනවා. එක තැනක හිටියොත් හෙඩ් ක්වාටර්ස් වලින් කෙටි පණිවිඩයක් එනවා. ඒකට එයාලට ඒක දඬුවමක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ හින්දා එයා තීරණය කරා එතනින් අයින් වෙලා යන්න. කොහොම අපි විනාඩි 15 බල හිටියා. දැන් අපි මෙහෙම ඉඳද්දි මේ චෝටි රාණි ගාව අපිට තව ආරංචියක් ආවා හීනා කියලා ව්‍යාග්‍ර දේනුවක් ඉන්නවා ඈත වතුර වලක් ගාව එයාටත් පැටවතුන් දෙකක් ඉන්නවා අපි තීරණය කරා එතෙන්ට යන්න ගිහිල්ලා බලද්දි හීනා කියන කොටි දෙකක් ඉන්නවා පස්ස විතරයි පේන්නේ අපි සැහැණලා හිටියා ඒ පැත්තේ වටේ කැරකිලා බැලුවා පැටවතුන් දෙනවත් ඉන්නවද කියලා බලලා දැන් ඔහොම ඔය හරිය ඉඳද්දි අපිට ආරංචියක් ආවා චෝටි රාණි නැගිටලා අඩි 100ක් විතර කැලේ ඇතුලෙන් ඇවිදගෙන ආවා කියලා අහපෙද්දි ඉතින් වෙන්න ඕන තියෙන දේ වෙලා ඉවරයි. එහෙම තමයි හත්වෙනි සෆාරිය අවසන් වුණේ. නමුත් දුකක් නෑ. හොඳ සයිටින් කිහිපයක් හම්බුණා. ඉන්දියානු ගවරා සම්පූර්ණ රංචුවක් බලා ගන්න ලැබුණා. ඒ වගේම මේ බ්ලූ බුල් නැත්නම් නිල්ගිරි කියන ඇන්ටලොප් විශේෂයේ හොඳ සයිට් එකක් ලබා ගන්න හම්බුණා. සෆාරි වල ඉගෙන ගන්න ඕන කාරණාවක් තමයි මේ බිග් ගේම් නැත්නම් මේ අලිකොටි වලස්සු පස්සේ විතරක් යනවා නම් ඒක සාර්ථක වෙන්නේ නෑ. හැම දෙයක්ම රස විඳින්න පුරුදු වෙන්න ඕනේ. ඒ හින්දා ඇත්තටම දුකක් නැහැ. මොකද අපිට හැම දෙයක්ම අලුත්. සෑහෙන හොඳ වීඩියෝ ටිකක් ලබා ගන්න පුළුවන්. ඔහොම තමයි මේ තඩෝබා සංචාරය අවසන් වුණේ. ඊළඟ වීඩියෝ එකේදී මම පොඩි සාරාංශයක් කරන්නම්. කොහොමද ගියේ කොහෙද හිටියේ ගමන් පහසුකම් ලබාගත් විදිය පිළිබඳ ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. බොහොම සුළු වීඩියෝ එකක් බලවට ආයිබෝවන්.